ආයුබෝවන් සියලු දෙනාට අදත් ඔබ අපහා එක්වී සිටින්නේ ස්වර්ග ටීවී ආයතනය විසින් මෙහෙවනු ලබන ක්‍රිස්තු ධර්මය පුනරීක්ෂණ පන්තිය සඳහායි. පසුගිය සතියේ අපි සාකච්ඡා කෙරුවා 2017 අපස සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර මාලාවේ බහුවර්ණ පළවෙනි ප්‍රශ්න 20. අද දවසේ පටන් අපි කතා කරන්නට යන්නේ අද දවසේ 2017 වෙනි වර්ෂයේම අපි නවත්තපු තැනේ ඉඳන් 21 වෙනි ප්‍රශ්නයේ පටන් අපි සාකච්ඡාවට බඳුන් කරන්න යනවා. මම හිතන්නේ අපි සියලු දෙනාම මේ සඳහා සූදානම්ින් ඇති. හොඳයි අපි බලමු 21 වෙනි ප්‍රශ්නය සහ පිළිතුරු මොන ආකාරයෙන්ද සකස් වී තිබෙන්නේ කියලා. 21 අධ්‍යාත්මික දිළිඳුකම පිටු දැකීම සඳහා කිතුණුවන් 1 සම්පත් නිසි පරිදි බෙදා යෑමට ක්‍රියා කළ යුතුයි. 2 දිනපතාම ආගමික වතාවන් වලට සහභාගී විය යුතුයි. 3 ස්වර්ගික වස්තු රැස් කිරීමෙහිලා සිත් යොමු කර ක්‍රියා කළ යුතුයි. 4 ලෞකිකත්වයේ ජීවත් වෙමින් අධ්‍යාත්මික බව පෙන්වුම් කළ යුතුයි. අධ්‍යාත්මික දිළිඳුකම පිටු දැකීම සඳහා අධ්‍යාත්මික දිළිඳුකම කියන්නේ අපි දන්නවා යමක් නැතිකම, හීනතාවය, ධනය, වස්තුව, දේපල දිළිඳුකම. අධ්‍යාත්මික දිළිඳුකම කියන්නේ ඒක නෙමෙයි. ඇතුළාන්තේ අපි දිළිඳු වෙලා, ඇතුළාන්තෙන් අපි හිඟ වෙලා. එහෙනම් මේ ඇතුළාන්ත හිඟකම නැති කරන්නට මොකක්ද අපි කරන්න ඕනේ? මේකේ ප්‍රශ්නෙට පිළිතුර 3 ස්වර්ගීය වස්තු රැස් කිරීමේලා සිත යොමු කර ක්‍රියා කළ යුතුයි. දිළිඳු කෙනෙක් නම් ආස වස්තුව එකතු කරන්න. එහෙනම් අධ්‍යාත්මිකව දිළිඳු වෙලා ඉන්න කෙනෙක් නම් ස්වර්ගීය වස්තුව රැස් කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ ශාසනය කියන්නේ නේද ස්වර්ගීය වස්තුව රැස් කරන්න කියන්නේ ඇයි කියලා? ඒවා මලකඩ කන්නේ නැහැ. ඒවා කාව කන්නේ, ඒවා සොරු ගෙනියන්නේ නැහැ. මේ ලෝකේ වස්තුව ඒ තුනම සමහර වෙලාවට සිදු වෙනවා. එහෙම නිසා අපි හැමගේම පරමාර්ථයේ වන්න ඕනේ ස්වර්ගීය වස්තු රැස් කර ගැනීමයි. 22 වෙනි ප්‍රශ්නේ. යේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ආශ්‍රිතව සත්‍ය පහදාගෙනයට සාක්ෂි දරුවේ 1 මුරසෙබළුන්, 2 අරමාතියේ ජෝසප්, 3 ජෙරුසලමේ ස්ත්‍රීන්, 4 කිරේනියේ සීමොන්. දැන් මේ කණ්ඩායම හතරම යේසුස් වහන්සේගේ දුක් විඳීම මරණයට සම්බන්ධ පුද්ගලයෝ. නමුත් මේක සාක්ෂි දරුවේ යමක් පෙන්නුවා. සාක්ෂි දරුවා කියන්නේ තමා ලබපු අත්දැකීම තමාගා විතරක් නොතියා තව කෙනෙක්ට ප්‍රකාශ කිරීම. එහෙනම් පිළිතුර 22 අංක 2 අරමාතියේ ජෝසප්. 23 අද සමාජයේ යුක්තිය පිටුපා තම හෘද සාක්ෂියට විරුද්ධව තම ජනප්‍රියභාවය සඳහා ක්‍රියා කරන අය සමාන වන්නේ. 23 1 පේදුරුතුමා, 2 පිලාත් ආණ්ඩුකාරවරයා, 3 ස්නාවක ජොහාන්, 4 මග්දලායේ මරියා. සමාජයේ යුක්තියට පිටුපා හෘද සාක්ෂියට විරුද්ධව අය සමාන වන්නේ. පිළිතුර අංක 2 පිලාත් ආණ්ඩුකාරවරයා. බයිබලයේ ඒක සඳහන් කරනවා ඔහු වතුර වාජනයක් ගෙනලා අත් දෙක හේදුවා. මම නම් මෙයාගේ මරණයට වග කියන්නේ. නමුත් තීන්දුව දෙන්නේ ඔහු. ඒ තීන්දුව දෙන්නේ තමාගේ තනතුර, තමාගේ ජනප්‍රියභාවය ආරක්ෂා කරගන්න අත් දෙක හොදන්නේ තමන්ගේ දන්නව හෘද සාක්ෂියට විරුද්ධයි මේ තමන් කරපු දේ. නමුත් තමාගේ තනතුර රැක ගන්න නිසා යේසුස් වහන්සේ වහු පිලාත් ආණ්ඩුකාර යුදේ ආණ්ඩුකාරයා බලය තිබ්බ එකම තැනැත්තා යේසුස් වහන්සේව පාවා දෙනවා. යේසුස් වහන්සේව මරණීය දණ්ඩනයට ලක් කරනවා. 24 යේසුස් වහන්සේ නැවත වඩින මොහොත පිළිබඳ කිතුණුවන්ට දී ඇති මඟ පෙන්වීම. 1 ඔබේ ඉඟපත්ය බැඳ පහන් දල්වා තබන්න. ගෙය බිඳීමට පැමිණෙන සොරෙකුමෙන් නොවල් දන්වා පැමිණෙන්නේය. 3 පැමිණෙන මොහොත හා දවස දේව වචනය ලියා ඇත. 4 එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියා අනුව සාමූහික විපාක දෙන බව. යේසුස් වහන්සේගේ නැවත වඩින මොහොත. උන්වහන්සේ වඩින්නේ අපි කියනවා හොරෙකු වගේ වඩින්නේ. සොරෙක් කෙනා වගේ ගෙදරට සොරු කියලා එන්නේ නැහැ. කියලාවත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. අහම්බෙන් වෙන්නේ. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ අංක 1 ඔබේ ඉඟපටිය බැඳ පහන් දල්වා තබා ගන්න. මොකද මේකේ තේරුම? ඉඟපටිය බැඳ පහන් දල්වා තබා ගන්න කියන්නේ සූදානමින් සිටිය යුතු බව. ස්වාමීන් වහන්සේ කොයි මොහොතේ එනවද කියලා අපි දන්නේ නැති නිසා. 25 පාවුල්තුමාගේ
ඉගැන්වීම් අනුව සදහටම පවතින ශ්‍රේෂ්ඨතම ධර්මතාවය වන්නේ. ඔබ මේක කියනකොටත් ඔබ උත්තරේ දන්නවා ඇති. 1 කොරින්ති 13. මොකද මාතෘකාව ප්‍රේම පාරමිතාව. එන සදහටම පවතින ධර්මතාවය 1 දිවසිවැකි දෙසීම, 2 අන්‍ය භාෂාවලින් කතා කිරීම, 3 ඉවසිලිවන්තභාවය, 4 ප්‍රේමය. සදහටම පවතින ධර්මතාවය 25 අංක 4 ප්‍රේමය. 26 පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. මෙන්න කරුණු 4ක් තියෙනවා. සියල්ල පොදුවේ තබා ගන්නා ලදී. B රාජකීය දේශපාලන භූමිකාවක් දියත් කරයි. C එතුමාණන්ගේ මරණයේ පව්කමාව සඳහා පූජාවකි. D පෙනුමෙන් එතුමා ඉතා ලස්සනය. මේවා අතරින් යෙසායා දිවසිවරයා පැවසීමට අනුව දුක් විඳින සේවකයාණන්ගේ ගැබ්ව ඇති ලක්ෂණ වන්නේ යෙසායාතුමා තමයි ක්‍රිස්තු පූර්ව 7 වෙනි සියවසේ ජීවත් වූ දිවසිවරයෙක්. යේසුස් වහන්සේ පිළිබඳ යෙසායා සහ මීකා තමයි ප්‍රධාන අනාවැකි පවසන්නේ. එහෙනම් මෙසියස් වහන්සේ සහ දුක් විඳින සේවකයා පිළිබඳ යෙසායා බොහෝ කරුණු කාරණා ප්‍රකාශ කරනවා. ඒවා අපි 10 වන ශ්‍රේණිය පළවෙනි පාඩම් වලින් ඉගෙන ගත්තා. එහෙනම් මේ ප්‍රකාශනය අනුව දුක් විඳින සේවකයාගේ තියෙන ලක්ෂණ 26 වෙනි ප්‍රශ්නයට පිළිතුර 2 A සහ C. සියල්ල පොදුවේ තබා ගන්නා ලදී. එතුමාණන්ගේ මරණය පව්කමා කිරීමේ සඳහා පූජාවකි. මේ යේසුස් සම්බන්ධව මෙවැනි කරුණු 4ම හරි. නමුත් මේක දුක් විඳින සේවකයා සම්බන්ධ කරුණු විදියට A හා C තමයි පිළිතුර වශයෙන් පිළිතුර අංක 2. 27 කමාව පිළිබඳ යේසුස් වහන්සේගේ ඉගැන්වීම. 1 සීමා රහිතව කමාවී කමාව ලබා ගැනීමට අන් අයට කමාවිය යුතු බව. 2 සහෝදරයන්ට සත් වාරයක් කමාවීම සෑහේ. 3 යාක්ෂාවෙන් කමාව අයදීම අවශ්‍ය නැති බව. 4 කමාවන විට නිතරම කොන්දේසි පැනවිය යුතු බව. කමාව පිළිබඳ යේසුස්ගේ ඉගැන්වීම තමයි 27 අංක 1 පිළිතුර. සීමා රහිතව කමාවී කමාව ළමා ගැනීමට අන් අයට කමාවිය යුතු බව. සැත්තෑවර සත්වරක්ද කියලා ගෝලයේ යේසුස්ගෙන් අහනවා. උන්වහන්සේ එතන අදහස් කරන 7 වරක් නේද කියලා අහුවම යේසුස් කියනවා 70 7ක්. ඒ කියන්නේ 490ක් කියන එක නෙමෙයි. මොකද දෙකෙන් අදහස් කරන්නේ සීමා රහිතව කමා වෙන්න ඕනේ. ඒ වගේම තව කරුණු වැදගත්ම දෙකක් උගන්වනවා. තමාගේ පාපය ගැන පස්තැවිලි වෙන්න ඕනේ. තමාගේ අතින් වරදක් වුණ බව අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේ පිළිබඳ අනිත් අයගෙන් කමාව අය දෙන්නත් ඕනේ. අනිත් අයට කමා වෙන්න ඕනේ. තමාගේ පාපය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන තමා අන් අයගෙන් කමාව අයද සිටින්න ඕනේ. නම් මේ කරුණු තුනම යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල ගැබ් වෙලා තියෙනවා. අපි යමු 28 වෙනි ප්‍රශ්නයට. සදාතන ජීවනය වන කිතුණු බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් 1 ධර්මිෂ්ඨකම යේසුස්සේ සමග ඒකාබද්ධ වීම හා උතුම් ප්‍රීතිය තිබිය යුතුයි. 2 ශුද්ධකම ධර්මිෂ්ඨකම හා බෙදා ගැනීම අවශ්‍යයි. 3 දේව මහිමය ගැන උතුම් ප්‍රීතිය ශුද්ධකම හා ධර්මිෂ්ඨකම තිබිය යුතුයි. 4 යේසුස් වහන්සේ සමග ඒකාබද්ධ වීම ධර්මිෂ්ඨකම හා සමාව තිබිය යුතුයි. මේකත් අපි 11 වෙනි ශ්‍රේණියේ තියෙන සදාතන ජීවනය පිළිබඳ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අරගෙන තියෙන්නේ. 28 පිළිතුර 3 දේව මහිමය ගැන උතුම් ප්‍රීතිය ශුද්ධකම හා ධර්මිෂ්ඨකම. උතුම් ප්‍රීතිය ශුද්ධකම ධර්මිෂ්ඨකම මේ කරුණු තුන තමයි අපි පෙන්නලා තියෙන්නේ සදාතන ජීවනය උරුම කර ගැනීමට තිබිය යුතු ගුණාංග ලෙස. අපි එමු 29 වෙනි ප්‍රශ්නය. මුල් කිතුණු සභාව තුල දක්නට ලැබුණු යහපත් ගුණාංග කීපයක් පහත දැක්වේ. A සියල්ල පොදුවේ තබා ගන්නා ලදී. B උපස්ථාදායක කණ්ඩායමක් පත් කරන ලදී. C දේව වචනේ දේශනා කිරීමේ යෙදුනි. D එක්සත්ව සහභාගී වෙමින් යාඥාවේ යෙදුනි. මේ අතුරින් සමානාත්මතාවය තහවුරු කිරීමටගත් පියවර වනුයේ 1 A හා B, 2 A හා C, 3 A හා D, 4
B හා D. එහෙනම් මේකේ පිළිතුර 29 3. A හා D මොකද A හා D සියල්ල පොදුවේ තබා ගන්නාලාදී D එක්සත්ව සහභාගී වෙමින් යාඥාවේ යෙදුනි. අපි කියනවා මුල් සභාවේ ප්‍රධාන ලක්ෂණ 4. සභාවේ සුලක්ෂණ 4. යාඥාව පොදුවේ තබා ගැනීම, සුද්ධ වූ සහභාගීකම සහ ඉගැන්වීම. එහෙනම් මේ කරුණු හතරෙන් දෙකක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. අනිත් කරුණු සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ වුණ කරුණු වෙන සුවිශේෂ ලක්ෂණ විදිහට පිළිතුර අංක 3. 30. ආත්මික පිපාසයට ජීවන ජලය ලබා දෙමින් දේව රාජ්‍යයට මඟ පෙන්වූ අවස්ථාවක් වන්නේ. 1. සමාරිය ස්ත්‍රිය හා යේසුස් වහන්සේ පැවැත් වූ සංවාදය. 2. මතෙව් කැඳ වූ අවස්ථාව. 3. පේදුරුගේ අපලාපය. 4. නිකදේමු සමග පැවැත් වූ සංවාදය. මේ කරුණු හතරම යේසුස් වහන්සේ පෞද්ගලිකව කතා කරපු අවස්ථා 4. සමාරිය ස්ත්‍රිය, මතෙව්, පේදුරු, නිකදේමුස් මේ 4 දෙනාත් එක්කම පෞද්ගලික සාකච්ඡාවක යේසුස් වහන්සේ තමගේ ජීවිත කාලය තුල යෙදුණා. නමුත් මෙතන ප්‍රශ්නේ මොකද්ද? ආත්මික පිපාසය සංසිඳ වෙනවා. ඔබට මේ වචන කියපු ගමන්ම මේකේ උත්තරේ එනවා. පිපාසය සංසිඳුවේ සමාරිය ස්ත්‍රිය ජාකොබ්ගේ දිනාසලදී. එතන සාමාන්‍ය අපිට දැනෙන ශාරීරික පිපාසය වගේම එතන ආත්මික පිපාසය. මොකද ඇයට තිබ්බ ආත්මික පිපාසය ඇගේ තිබ්බා වූ අනාචාරී ජීවිතය. කාම මිත්‍යාචාරයේ එදුරු කාන්තාවක්. ඇගේ ජීවිතය යේසුස් වහන්සේගේ කතාව හරහා සංවාදය හරහා සම්පූර්ණම ජීවිත පරිවර්තනයකට ලක් වුණා. එහෙනම් පිළිතුර 30 අංක 1. 31 පහත සඳහන් වන්නේ යේසුස් වහන්සේ ජනතාව හා සම්බන්ධ වූ ස්ථාන කැඳවීම හා ඔවුන්ගේ ප්‍රතිචාර. මේකේ ස්ථාන 4ක් තියෙනවා. කැඳවීම ප්‍රතිචාරය වෙන වෙනම තියෙනවා. නාසරෙත්හි සිනගෝගය දෙවියන් වහන්සේගේ මෙහෙවරට කැඳෙව්වා. ජනතාව සිනගෝගය තුල රැඳී සිටියා. දෙවනි ස්ථානයේ තිබේරියස් විලාසල ජනතාව දේශනා කෙරුවා. මුළු ජනතාව සමත් දීමෙන් පමණක් සිටියා. දැන් මේ දෙකම හරිද බලන්න ඕනේ. ස්ථානීය උනදේ කැඳවීමයි ප්‍රතිචාරයයි දෙකම හරිද කියලා අපි බලන්න ඕනේ. තුන්වෙනි ස්ථානයේ යේසුස්ගේ සිටි තැනම ශ්‍රාවකයන් 12 දෙනා හා 70 දෙනා හිටියා. උන්වහන්සේගේ නාමයෙන් පිටත්ව යෑමට අවස්ථාව දුන්නා. ඩී ගලිලේ මුහුදාසල පේදුරුට අභියෝග කළා. යේසුස් වහන්සේගේ ප්‍රේරිතයෙක් වුණා. මේකේ පිළිතුර අනුව නිවැරදි පිළිතුර වන්නේ 31. 1 A හා B, 2 A හා C, 3 B හා D, 4 C හා D. පිළිතුර වන්නේ 31 1 A හා B. නාසරෙත්හි සිනගෝගය තිබේරියස් විලාසල තමයි මේ කැඳවීම හා ප්‍රතිචාරය නිවැරදි ලෙස සඳහන් කරන්නේ. 32 කුණාටුව මැද පාවුල් සිරකරුවෙකු වුවද ඔහුගේ ක්‍රියාකලාපය මගින් අප ජීවිතවලට චරිතායනය කළ යුත්තේ 1. ජීවිත සුලිසුලං කුණාටුවලට හසුවීමට හැකි බවයි. 2. ජීවිතයේ අර්බුද මධ්‍යයේ බෝධ දෙවියන් වහන්සේට සාක්ෂි දැරීම. 3. නැවියන් හා අධිපතීන්ගේ තීරණ නිවැරදි බවට පිළිගැනීම. 4. දෙවියන් වහන්සේ නිතර දර්ශන මගින් කතා කරන බව. කුණාටුව මැද මේක තුන්වෙනි ගමන ඉවර කළා. මොල්ඩෝවාව හරහා, මොල්ඩෝවාට තමයි කුණාටුව හරහා ගහගෙන ගියේ. රෝමයට යන ගමනේදී මේ සිදුවෙන්නේ. එහෙනම් මේ කුණාටුව තුල පවුල්ගේ ජීවිතයෙන් මොකද පෙන්වුම් කරන්නේ? පිළිතුරු අංක 2 ජීවිතයේ අර්බුද මධ්‍යයේ වූ දෙවියන් වහන්සේට සාක්ෂි දැරීම. එම අවස්ථාවේ ඔහුට පැනලා යන්න ඕන තරම් අවස්ථාවක් තිබ්බා. නමුත් ඒ තුල පවා ඔහු දෙවියන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරුවා. 4 සමාවෙන්නේ 33 වෙනි ප්‍රශ්නේ. ගලාති වාසීන්ට යවූ පාවුල්තුමාගේ ලිපිය අනුව 1 වෛරය, ඊර්ෂ්‍යාව, මද්ද්‍රව්‍ය හා සුරාසූදුවෙන් වැළකී සිටීමට කියයි. 2 තමාට ප්‍රේම කරන අයට පමණක් ඉවසීම හා මෘදුකමින් සැලකීම. 3 තමාට කරුණාව දක්වන අයට සමා වීම. 4 වරදට පොළඹවන සම වයස් කණ්ඩායමෙන් ඈත් වීම.
ගලාති වාසීන්ට යවූ ලිපියේ පාවුල්තුමා වැදගත්ම ලෙස අවධාරණය කරන්නේ 33 අංක 1 වෛරය, ඊර්ෂ්‍යාව, මත්ද්‍රව්‍ය හා සුරාවෙන් වැළකී සිටිය යුතු බව. තරුණ දරුවන් විදිහට ඉතාම වැදගත් ප්‍රකාශනයක්, වැදගත් පොතක් ගලාති වාසීන්ට ලියන ලද යවුම් පත්‍රය ඔබ කියවන්න. ඒ තුළ බොහෝ තරුණ ජීවිතයට ඇතිවෙන්නා වූ අභියෝගවලට සාර්ථකව ස්වාමින් වහන්සේ තුළ පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක පාවුල්තුමා සඳහන් කරලා තියෙනවා. 34 සහජීවනයෙන් බහුවිධ සමාජයක ජීවත් වන කිතුනුවකු අවනත නොවිය යුත්තේ. ඒක අන්‍යාගමිකයන් හා ජාතීන් සමග ඔවුන්ගේ උත්සවවලට සහභාගී වීම, දෙක සංස්කෘතික උත්සව ආදීදී කිතුණු අනන්‍යතාවය රැක ගැනීම, තුන සියලු ආගම්වලට සමානාත්මතාවයක් ඇති බව පිළිගැනීම, හතර සමාජ සේවා ක්‍රියාවලදී සියලු දෙනා සමග එක්වීම. මේ කරුණු හතරම හරි. මේ කරුණු හතරෙන් සමහර දේවල් හතරම අතර සමහර දේවල් හරි වැරදි වෙන්න පුළුවන්. නමුත් මෙතන වෙන්නේ කිතුණුවක අවනත නොවිය යුත්තේ. તો ඒකේ පිළිතුර 34 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 3 සියලු ආගම්වල සමානාත්මතාවයක් ඇති බව පිළිගැනීම. සමානාත්මතාවයක් නෙමෙයි දරුවනේ. සියලු ආගම්වල යහපත් දෙයක් කරනවා, හොඳ ගුණ ධර්ම කියලා දෙනවා. නමුත් එකිනෙකට සමානයි. මොකද එකිනෙකට සමානයි. සමානතාවයක් එකිනෙකාට සමහර වෙලාවට සමානතාවයක් තිබුණත් සමහර වෙලාවට සමානතාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි කියනවා සමහර ආගම්වල දර්ශනයක් තියෙන්නේ. සමහර ආගම්වල පුද්ගලයෙක් වටා කේන්ද්‍ර වෙලා තියෙන්නේ. නමුත් අපේ ක්‍රිස්තියානි ආගම සර්ව බලධාරී ජීවමානව වැඩවසන්නා වූ යේසුස් වහන්සේ තුල පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඒකේ පිළිතුර වෙන්නේ අපි සහජීවනයෙන් ඉන්න ඕනේ, අපි අනිත් අය වගේ කරන්න ඕනේ, අනිත් ආගම් වලට ගරු කරන්න ඕනේ. නමුත් මේකේ පිළිතුර අංක 3. අපි එමු 35 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. A ජීවිත නවෝදය ගැන උදම් වීම, B දේවහනට කීකරු වී ශුද්ධාත්ම බලයෙන් සවිය ලැබීම, C දුක් පීඩා මැදේ වූ ධෛර්යයෙන් අභියෝග වලට මුහුණ දීම, D තමා ගන්නා තීරණ සෑම විටම දේව කැමැත්ත ලෙස සැලකීම. මේ අතුරින් සැබෑ ජීවිත පරිවර්තනයක් අද්දුරු පාවුල්තුමාගෙන් කිතුණුවෙකුට චරිතායනය කළ යුත්තේ 1 A හා B, 2 A හා D, 3 B හා C, 4 B හා D. මේකේ පිළිතුර 35 අංක 3 B හා C. මොකද B කියන්නේ දේවහඬට කීකරු වී ශුද්ධාත්ම බලයෙන් සවිය ලැබීම, C දුක් පීඩා මැදේ වුවත් ධෛර්යයෙන් අභියෝග වලට මුහුණ දීම. මේ සියලු දේ පාවුල්තුමාගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ බවට පත් වුණා. අපි එමු 36 වෙනි ප්‍රශ්නය. ගරු මයිකල් ලැප්ස්ලි දේවගැතුමා වැදගත් වන්නේ කුමක් නිසාද? 1 දකුණු අප්‍රිකාවේ කළු සුදු භේදය අතර සාමයට ක්‍රියා කිරීම නිසා, 2 ඇමරිකාවේ සුදු භේදයට එරෙහිව නැගී සිටීම නිසා, 3 පිවිතුරු ජීවිතයකට ජනතාව කැඳවීමේ මෙහෙවර නිසා, 4 දුගී අයගේ ජීවිත නගා සිටුවීමට ක්‍රියා කර නිසා. 36 අංක පිළිතුර අංක 1 දකුණු අප්‍රිකාවේ කළු සුදු භේදය අතර සාමයට ක්‍රියා කිරීමට උත්සාහ කර නිසා. 37 වෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේ අනුගාමී වන අය සෞභාග්‍ය ජීවිතයක් අපේක්ෂා නොකළ යුතු බව ප්‍රකාශ වන්නේ කවර ප්‍රකාශනයෙන්ද? 1 නගුලට අත තබා අපසු බලන කෙනෙක් දේව රාජ්‍යයට පටහැනි නොවේ. 2 මලවුන් භූමදානය අප සතු වගකීමකි. 3 හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදලිද ඇත, නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත. 4 පළමුව පවුලෙන් සමුගෙන ඉන් අනතුරුව ඔබ උන්වහන්සේගේ අනුගාමීකත්වයට ඇතුළු වීම. 37 අංක 3 හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදලිද ඇත, නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත. යේසුස් වහන්සේ අනුගාමී වූ බොහෝ දෙනෙක් හිටියා. සමහර අයට උන්වහන්සේ එන්න කිව්වා. සමහර අයට උන්වහන්සේ පාරේ ගමන් කරන විට බොහෝ දෙනා උන්වහන්සේ පසුපස ආවා. එහෙම අය
කිසිම වගකීමකින් නැතුව යේසුස් වහන්සේ මම ඔබේ පස්සෙන් එනවා කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි යේසුස් වහන්සේ මේ ප්‍රකාශනය කරන්නේ. කිවලුන්ට වෙන පක්ෂීන්ට කූඩු තියෙනවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයා මාව අනුගාමී වන අයට තැනක් නැති වෙන්න පුළුවන්. ඔබ ඒක සූදානම්ද? ඒ කියන්නේ සෞභාග්‍යමත් ජීවිතයක් නෑ. දිලිඳු කමින් දරිද්‍රතාවයෙන් යන අවස්ථාවන් වලට මුහුණ දෙන්න තියෙනවා. නේ ඒ ශාන්සි අදහස් කරුවේ ඒ සීමා සහිතව යන ගමනට කොහොමද දායක විය යුත්තේ කියන එකයි. 38 වෙනි ප්‍රශ්නය. ඔබ කළ වරදට මම කමාව දෙමි කියා පවසා යේසුස් වහන්සේගේ උතුම් ගුණාංගය ක්‍රියාත්මක කළ මෑත කාලීන පුද්ගලයෙකු නම් 1 දෙවන ජොන් පාවුලු පාප් වහන්සේ, 2 ගරුචන්ද්‍රා ප්‍රනාන්දු දේවගැතුමා, 3 තිස්ස බාලසූරිය දේවගැතුමා, 4 නෙල්සන් මැන්ඩෙලා. මෙතන පිළිතුර 38 1 දෙවන ජොන් පාවුලු පාප්තුමා ඔබ කළ වරදට මම කමාව දෙමි. ඔහුට වෙඩික්කරුවෙකු විසින් එල්ල කළ ප්‍රහාරයක් කොහොම හරි 99 ඔහුට බේරෙන්න හැකියාව ලැබුණා. නැවත වතාවක් එම වෙඩික්කරුවව හොයාගෙන හිර ගෙදරට ගිහිල්ලා දෙවන ජොන් පාවුලු පාප්තුමා කියනවා මම ඔබට සමාව දෙනවා. යේසුස් වහන්සේ සමාව දුන්නා නම් ඇයි මට බැරි ඔබට සමාව දෙන්න? ඉතින් වැදගත් චරිත මේ සියලුම දෙනා මෙතන සඳහන් වූ නම් හැම ආකාරයකින්ම වැදගත් චරිත. ඉතින් අපි පොත්වලට පෙළ පොත්වලට මේ වැදගත් චරිත ඔවුන්ගේ ජීවිතයේ යශාංශයව පෙන්නපු නිසා අපි සඳහන් කරනවා. අනාගතයේ දවසේදී මේ නම් හා සමානව ඔබේ නමත් දරුවනේ එන්න ඕනේ. ඔබ වැදගත් චරිතයක් වන්න. ඔබ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔබේ ජීවිතේ මොකක්ද කළේ කියන එක ඔබේ මහලු කාලයේදී ඔබට දැනෙන්න ඕනේ. මම ස්වාමින් වහන්සේ වෙනුවෙන් මේ දේ කෙරුවා. අන්න ස්වාමින් වහන්සේ තුල මේ වැදගත් චරිතයක් වෙන්නටද ඔබ උත්සාහ දැරිය යුතුයි. 39 වෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේගේ මිත්‍රයෙකු ලෙස අන්ත දුක් පීඩාවලට මුහුණ දීමේදී අපේ ප්‍රතිචාර විය යුත්තේ 1 එම තත්ත්වය වෙනස් කිරීමට සෑම ප්‍රයත්නයක්ම දැරීම, 2 දේව කැමැත්ත වේවායි කියා ආශා කිරීම, 3 අපට උදව් වන අය සමග මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම, 4 අපේම අභ්‍යන්තර ශක්තියෙන් එය දරා ගැනීමට යොමු වීම. යේසාසගේ මිත්‍රයෙකු ලෙස අන්ත දුක් වේදනා පීඩාවලට මුහුණ දෙනකොට අපිට කියන්න තියෙන එකම දේ 39 අංක 2 දේව කැමැත්ත වේවා කියා යාඥා කිරීම. දැන් මේ කාලේ ඔබ දන්නවා මේ කොරෝනා රෝගී තත්ත්වයන් නැති වෙනවා. අපි ඉන්නේ හරිම හිතේ දෙගිඩියාවෙන් පසු වෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ නැති දේවල් වලට කරදර ප්‍රශ්න විපත් වලට මුහුණ දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තුල අපිට දරා ගන්න බැරි වෙන අවස්ථාවන් වලට මමත්පත් වුණා ඔබත්පත් වෙනවා තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේදීපත් වෙන්න පුළුවන්. නමුත් මේ සියලු දේ තුල අපිට කියන්න පුළුවන් නම් ජේසුස් වහන්සේ ඔබගේ කැමැත්ත පෙන්වන්න. ඔබගේ කැමැත්ත අනුව මට ජීවත් වෙන්න හැකියාව දෙන්න. ඒක තමයි අපේ නියම ක්‍රිස්තියානිකාරකම. ස්වාමීන් වහන්සේ මඟ පෙන්වීම එදා මේ කියපු ගෝලයන්ට දුන්නා වගේ අද ඔබටත් මටත් ලබා දෙනවා. අපි එමු අන්තිම ප්‍රශ්නේ 40 වෙනි ප්‍රශ්නේ. තමන්ගේ කඩු වලින් නගුල් තලද හෙල්ල වලින් දෑ කැටිද තලා ගනු ලබයි. දිවිසේර මීකා මෙමගින් අනාවරණය කරනුයේ 1 යුද්ධය අවසන් වූ බව, 2 යුද්ධ ආම්පන්න වෙනුවට කුෂි ආම්පන්න මගින් සෞභාග්‍ය උදා කරන බව, 3 විනාශකාරී යුද්ධය සඳහා කඩු හෙල්ල අවශ්‍ය බව, 4 කුෂි ආර්ථිකය ඉතා වටින බව. මේක පිළිතුර අංක 2 යුද්ධ ආම්පන්න වෙනුවට කුෂි ආම්පන්න මගින් සෞභාග්‍ය උදා කරන බව. මොකද මේකේ අදහස් කරන්නේ සාම රාජ්‍ය දෙවියන් වහන්සේ ස්ථාපිත කරන්නට යන සාම රාජ්‍ය පිළිබඳ දැනුවත් කිරීම තමයි මේ පිළිතුරින් සනාථ කරන්නේ. හොඳයි අපි සම්පූර්ණ ලෙස ක්‍රිස්තු ධර්මය 2017 වෙනි බහුවර්ණ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්න 40 සාකච්ඡා කෙරුවා. ඔබට යම් ගැටලුවක් වේ නම් තිරේ දිස්වන පරිදි අප ආයතනයේ අංකයට කතා කරලා එම ගැටලුවට විසඳුම් ලබා දීමට අපි උත්සාහ දරනවා. ඒ වගේම විශේෂයෙන්ම මා ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබගේ පාඩම් කටයුතු වලට අවධානය ලබා දෙන්න. ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍යයි.
එම නිසා ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ ඉල්ල ගන්න. උන්වහන්සේ ඒ කරුණාව ඔබට ලබා දෙනවා. ඔබ හැකි උපරිමයෙන් පාඩම් කරමින් මෙම කඩින් විභාගය ජය ගැනීමට උත්සාහ කරන්න. එසේනම් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් මම ඔබගේ නිවසින් අදට සමු ගන්නවා. ඔබ සැමට ජේසු පිහිටයි.